ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකත් දැන් මගදී ස්ලෝ වෙනවද? නැත්නම් බැටරි එක ඉක්මනට ඉවර වෙනවද? එහෙනම් මේ රහස් සෙටින් 5 අනිවාර්යයෙන්ම බලන්නකෝ. අංක 1 නම් ඔයාගේ ෆෝන් එක අලුත් එකක් වගේ කරයි. රෑන්කින් නම්බර් 5. background app refresh ක්‍රියාවිරහිත කරන්න ඕනේ. ඒ කියන්නේ disable background app refresh. ඔයා apps පාවිච්චි නොකරන වෙලාවටත් Facebook, Instagram වගේ apps පසුබිමේ, ඒ කියන්නේ background එකේ data ආවත් කාලීන කරනවා. මේක නිසා බැටරි එක ඉක්මනටම වහිනවා වගේම data ත් කැපෙනවා. settings වලට ගිහිල්ලා මම මේ කියන විදියට background app refresh කියන එක off කරලා දාන්න. ranking number 4. අනවශ්‍ය දැනුම් දීම. ඒ කියන්නේ අපිට ෆෝන් එකට එන notification ඒක off කරන්න. සෑම app එකකින්ම එන හැම notification එකකටම ඔයාගේ ෆෝන් එකේ screen එක පත්තු වෙලා ශබ්දයකුත් එනවනේ. මේක නිසා බැටරි එක ගොඩක් නාස්ති වෙනවා වගේම ඔයාගේ අවධානයත් බිඳෙනවා. මම මේ කියලා තියෙන විදියට settings වලින් notification වලට ගිහින් ඔයාට ඇත්තටම වැදගත් නැති, ඒ කියන්නේ අපි හිතමුකෝ games, shopping වගේ apps තියෙනවනේ. ඒ apps වල notification off කරන්න. ඊළඟ එක තමයි location service පාලනය කිරීම. manage location service. ගොඩක් apps, maps, camera, Uber වගේ ඔයා ඉන්න තැන හැමතිස්සෙම හොයමින් ඉන්නවා. GPS ක්‍රියාත්මක වීම නිසා බැටරි එක ඉතාමත් වේගෙන් බහිනවා. ඉතින් location settings වලට ගිහිල්ලා while using the app එක පාවිච්චි කරන වෙලාවට විතරක් කියන option එක තෝරන්න. අනවශ්‍ය apps වලට location accesses සම්පූර්ණයෙන්ම off කරන්න. අපි දැන් බලමු ranking number 2 මොකක්ද කියලා. ranking number 2 තමයි turn on animations in accessibility option කියන. ඔයාලා බලන්න මගේ ෆෝන් එකේ animation off කරන්න කලින් මගේ ෆෝන් එකේ තියෙන තත්ත්වය. ඔයාලට පුළුවන් ෆෝන් එකේ settings වල තියෙන accessibility කියන කොටසට යන්න. එතන තියෙනවා remove animation කියලා option එකක්. අන්න ඒක on කරගන්න. මේකෙන් developer options නැතුවම ඔයාගේ ෆෝන් එකේ අනවශ්‍ය animation ඔක්කොම නැති වෙලා ෆෝන් එක ශනිකව සුපිරි වේගයකට හැරෙනවා. ranking number 1. cache data සහ අනවශ්‍ය apps මකා දාන්න ඕනේ. apps පාවිච්චි කරද්දී ඒවායේ తాවකාලික දත්ත ෆෝන් එකේ ඉඩ ගන්නවා. ෆෝන් එකේ ඉඩ පිරුණම එක slow වෙනවා. settings වලට ගිහිල්ලා හැම app එකකම clear cache කියන එක click කරන්න. ඒ වගේම ඔයා මාස ගාණක් පාවිච්චි කරන්නේ නැති apps සම්පූර්ණයෙන්ම delete කරන්න. මේකෙන් ෆෝන් එකේ ස්පීඩ් එක ගොඩක් වැඩි වෙනවා. මේ settings 5 ඔයාගේ ෆෝන් එකට දාලා බලලා ෆෝන් එකේ ස්පීඩ් උනාද, බැටරි එක 100%ක් ඉතුරු කරගන්න පුළුවන් වුණාද කියලාත් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් තාක්ෂණික රහස් දැනගන්න අපිව ෆලෝ කරන්න.